සුලපතාලට ඇහෙනව නේද? clearly ඇහෙනවද? Yes sir, we can hear clearly. right okay right. right එහෙනම් අපි දැන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 9 වෙනි පාඩම grade 7 unit 9 එක. right මම හිතන්නේ ඔබ සූදානම් පාඩම කිරීම සඳහා. right අපි එහෙනම් බලමු lesson එකට ගිහිල්ලා. right unit 9 එක our beautiful world අපේ ලස්සන ලෝකය. right අපි එහෙනම් read කරමු. මම read කරගෙන යන්නම් කියලා දෙන්නම්. ඒ ටික අපි බලාගෙන යමු. මුලින්ම තියෙන act out clouds are fascinating කියලා තියෙනවා. යෝගේෂ් කියනවා ඔන්න දියත් ඔන්න ඇඟිල්ල තියා ගන්න ඕගොල්ලෝ. දියත් why are you looking at the sky? ඇයි ඔයා මේ sky එක දිහා බලන් ඉන්නේ කියලා කියනවා. ඉතින් මම laser point එක ගන්නම්. right මෙතෙන් why are you looking at the sky? ඇයි ඔයා මේ sky එක දිහා බලාගෙන ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ are you looking for flying saucers? ඔයා මේ flying saucers පියාඹන පීරිසි දිහා බලාගෙන ඉන්නවද? සෙනුර කියනවා no නෑ I am not. මම එහෙම බලාගෙන ඉඳීමක් කරන්නේ මම බලන් ඉන්නේ I am looking at those wonderful shapes created by the clouds. මොකද කියන්නේ I am looking at මම බලාගෙන ඉන්නේ wonderful shapes හරි ලස්සන අපූර්ව හැඩතල දිහා created by clouds. clouds කියලා කියන්නේ මොනවද? මොනවද පුතේ clouds කියන්නේ? වලාකුළු වලින් ඇතිවෙන ඒ හරි අපූර්ව රටා ගැන තමයි බලන් ඉන්නේ. look බලන්න those two clouds look like two dinosaurs. අර ඈත අහසේ තියෙන මේ වලාකුළු දෙක පේන්නේ නිකන් හරියට ඩයිනෝසරයෝ දෙන්නෙක් වගේ. that cloud over there looks like a giant climbing up a hill. that cloud අන්නර වලාකුළ over there එහා පැත්තේ තියෙන අර එහයින් තියෙන looks like පේන්නේ giant කෙනෙක් කියලා කියන පුතේ යෝධයෙක් climbing up a hill. climbing up කියලා කියන්නේ එයා හරියට මොකක්ද කන්දක් නගිනවා නැත්නම් කඳු ගැටයක් නගිනවා කියලා කියනවා. ඊට ඔයාලට පේනවා මෙතන up කියලා වචනයක් තියෙනවා. මේ up මෙන්න මේ up කියලා කියන්නේ ඉහළට කියන එක. අපි දැන් කියන hands up කියලා අත් උස්සලන්න කියලා. right දියත් කියනවා I can't see the dinosaurs. මට මේ ඩයිනෝසරයෝ නම් පේන්නේ නැහැ. I can't see the dinosaurs. where are they? කොහෙද ඒගොල්ලෝ කියලා අහනවා. යෝගේෂ් කියනවා they are near that. near කියන්නේ ළඟ. they are near that large cloud. අර තියෙන විශාල අපි කියන්නේ cloud එක එහෙම නැත්නම් වලාකුළ shape like a tree. ගහක් වගේ තියෙන දැන් අපි කියන්නේ like a tree ගහක් වගේ තියෙන වලාකුළ ගාව කියලා කියනවා. right අපි ඊළඟ එකට යමු පුතේ. right දියත් කියනවා let me see කෝ මට බලන්න දෙන්න. yes one looks like a T-Rex. T-Rex කියලා කියනවා ඩයිනෝසර්ස් ලාගේ ඉන්න භයානකම ඩයිනෝසරයෙක්නේ. right එයා වගේ කියලා කියනවා. but the one next to it looks like a huge elephant. අර ඊට එහා පැත්තේ තියෙන එක හරියට නිකන් ලොකු අලියෙක් වගේ කියලා කියනවා. යෝගේෂ් කියනවා you are right. ඔයා හරි. it's changing now. අන්න එක වෙනස් වෙනවා පුතේ. දැන් වලාකුළු එකම විදියට තියෙන්නේ නැහැ. ඔයාලා බලලා තියෙනවද නැද්ද? අද ඕන්නම් මේ පාඩමේ වුණාට පස්සේ එළියට ගිහිල්ලා බලන්න. අහසේ සමහර වෙලාවට වලාකුළු තියෙනවා. මේ වලාකුළු වලින් අපිට එක එක හැඩතල පේනවා. මේ පාඩමේදී අපි කියනවා දැන් මේ බලන්න මෙන්න මේ පින්තූරේ දිහා බලන්න මෙතන තියෙන බලනකොට බලපු ගාම අපිට කියන වලාකුළක්. මේ AI ජෙනරේටඩ් කරපුවා හැම නෙමෙයි. වලාකුළෙන් පේන්න නිකන් හරියට අශ්වයෙක් වගේ හෝස් කෙනෙක් වගේ. එහෙම තමයි. අද එළියට ගිහිල්ලා බලන්නකෝ. ඊට පස්සේ කියනවා it looked as if it was jumping into a river. පනිනවා වගේ ගඟකට පනිනවා වගේ කියලා කියනවා. into කියලා කියන්නේ යමක් තුලට. දෙයක් කියනවා that small cloud over there looks like a cart. අර නිකන් කාට් එකක් වගේ කරත්තයක් වගේ බලන්නකෝ that small cloud අර පුංචි වලාකුළ අර එහාට වෙන්න තියෙන පොඩි කරත්තයක් වගේ නේද? යෝගේෂ් කියනවා look over there. අර එහයින් බලන්න. look over there. චුට්ටක් එහයින් බලන්න. that dark cloud looks like a crow. අර කළු වලාකුළ හරියට පේන්නේ නිකන් crow කෙනෙක් වගේ. එහෙම නැත්නම් අපි කියනවා crow කෙනෙක් කියලා කියන්නේ කපුටෙක් වගේ කියලා කියනවා. it is flying above the cart. ඒක හරියට නිකන් ඒ කරත්තෙට ඉහළින් පියාඹනවා වගේ. above කියලා කියන්නේ ඉහළින්. දියත් කියනවා isn't it a dragon?
ඒක නිකන් ඩ්‍රැගන් කෙනෙක් නෙමෙයි. ඩ්‍රැගන් කෙනෙක් කියලා කියන පුතේ මේ මකරෙක් නේ. මකරෙක් වගේ නෙමෙයිද කියලා. there's smoke coming out of its mouth. උගේ කටින් අන්න මේ smoke දුමකුත් එනවා කියලා කියනවා. යෝගේෂ් කියනවා I think it's a crow. මම හිතනවා ඒ crow කෙනෙක්. there's a horse jumping over fence. අන්න බලන්නකො අතන නිකන් මේ ෆෙන්ස් පැටෙන් අශ්වයෙක් පනිනවා වගේ තියෙනවා කියලා කියන. අතන over කියන්නේ යමකට ඉහළින්. දියත් කියනවා yes now it is running round the park. ඔව් දැන් ඒක හරියට නිකන් දැන් මේ වලාකුළු වෙනස් වෙනවනේ. අන්න එයා නිකන් මේ running down පල්ලෙහාට දුවනවා වගේ. this is very interesting. මේක නම් නියමයි මරු. we can imagine anything. අපිට එක එක දේවල් පේනවා. මේ අපිට වලාකුළු දිහා බැලුවම එක එක දේවල් පේනවා. යෝගේෂ් කියනවා one day එක දවසක I would like to look at clouds from an aeroplane. මම කැමති මේ වලාකුළු දිහා බලන්න aeroplane එකක ඉඳලා plane එකක ඉඳලා. right දැන් ඔයගොල්ලෝ plane එකක ගිහිල්ලා තියෙන අයත් ඉන්න පුළුවන් නැති අයත් ඉන්න පුළුවන්. නේ වෙනස්ම විදිහක් අත්දැකීමක් නේද? Do aeroplanes fly below the clouds? ඔන්න යෝගේෂ් අහනවා මේ වලාකුළු වලට පහළින්ද නැත්නම් ඉහළින්ද යන්නේ කියලා මොනවද? ප්ලේන් එක. මේ කියන aeroplanes fly below the clouds. වලාකුළු වලට පහළින්ද යන්නේ කියලා අහනවා aeroplane එක. නැත්නම් plane එක. දියත් කියනවා I think they fly above the clouds. නෑ මේ දියත් කියනවා නෑ. මම හිතන්නේ වලාකුළු වලට උඩින් යන්නේ. Let's ask our science teacher. අපි ඔක අපේ science teacher කින් විද්‍යා teacher කෙනා මොනේද විද්‍යාත්මක දේවල් කියලා කියනවා. right? එහෙනම් අපි කතා කරේ පළවෙනි පාඩම. අපි දැන් activity sheet එකට යමු. activity sheet එකේ ඔක්කොම ටික දාලා තියෙන ඕගොල්ලෝ activity sheet එක මාත් එක්කම කරගෙන යමු. එතකොට ඔයාලට පහසුයි. දැන් අපි වෙනදාට නම් කරන්නේ activity එක වෙනම කතා කරලා පස්සේ වෙන එක නෑ. නමුත් දැන් මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් activity එක කරගෙනම මාත් එක්ක යන්න. right? හරි බලමු අපි first one. පුතේ මේකේ මොකෙක්ද මේ ඉන්නේ? කවුරු වගේද පේන්නේ? Can you identify the shape of the cloud? right? sheep කෙනෙක් වගේ නේද? sheep කියන්නේ කාටද? බැටළුවට නේ. ඊළඟට අතන ඊළඟ එකේ මොකද්ද තියෙන්නේ? බලමු. ඒ shape එක horse කෙනෙක් වගේ. මෙතන නම් අපිට පැහැදිලිවම පේනවා fish කෙනෙක් වගේ. මෙතන අපිට පේනවා පැහැදිලිවම rabbit කෙනෙක් වගේ නේ. rabbit කියන right. අර ඉක්මනට ලියා ගන්න මේ ටික. හරි. මෙන්න තියෙනවා a man is climbing down the hill. ඒක වැරදි. අපි කතා කරා. right. බලමු නැවත වතාවක් මේ ප්‍රකාශන ටික. right. කන්නිමන් මම. හරි. දුවේ පුතේ දැන් බලන්න ඔයාලා a man is climbing down. පුතේ මේ down ද මේ නෑනේ. මෙයා මොකද කරන්නේ? ඉහළට යන්නේ. එහෙනම් ඒක down නෙමෙයි up. The dinosaur is near the near කියන්නේ ළඟ. near කියන්නේ ළඟ. එහෙනම් ළඟ කියන එකට ගැලපෙනවා. ඊට පස්සේ the buffaloes are jumping into the stream. මේ into තුලට පනිනවා. බෝඩ් එකට change වෙන්න. right මේ බලන්න. ගඟට පනිනවා. ගඟ ඇතුලට පනිනවා. එතකොට ඒක හරි. ඊට පස්සේ ගත්තොත් ඊළඟ ප්‍රකාශය the crow is flying above. පුතේ above කියන්නේ උඩින්නේ. above කියන්නේ උඩින්. මෙන්න තියෙනවා කාට් එක, කරත්තය නේද? එහෙනම් මේ මෙන්න කපුටෙක් ඉන්නවා. එයා පියාඹන්නේ උඩින්. ඒක හරි. ඊට පස්සේ අපි කතා කරේ horse is jumping over the fence. over කියන්නේ උඩින්. යමකට ඉහළින් උඩින්. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ මෙතන තියෙනවා the horse is running down. ඔව් ඒකත් හරි. aeroplane is flying below. පුතේ ඒ වලට පේනවා clouds තියෙන්නේ aeroplane එකට වඩා පහතින්. එහෙනම් aeroplane එක fly කරන්නේ below නෙමේ above. නෑ ඒක වැරදි. right. දැන් අපි මේ පාඩම තමයි prepositions කියලා කියන්නේ. prepositions මොනවද? prepositions. හරිද? preposition එකක් කියලා කියන්නේ නිපාත පදයක්. මොකද්ද පුතේ? preposition එකක් කියලා කියන්නේ නිපාත පදයක්. නිපාත පදයක් කියලා කියන්නේ අපි දැන් හිතන්නකෝ යම් කිසි දෙයක් තියෙන තැනක් ගැන කියනකොට අපිට ඒ තැන ස්ථානය අඟවන්න නැත්නම් අපි හිතමුකෝ මොකක් කර දෙයක් ගැන කතා කරන ටයිම් එකක් ගැන එක්ස්ප්‍රෙෂන් එකකදී ඒ નિયમિત ඇඟවීමක් සඳහා අපිට මේක ගන්න වෙනවා preposition එකක්. ඒතර prepositions කීපයක් තමයි අපි කලිනුත් කතා කරේ. දැනුත් අපි බලමු තව prepositions කීපයක් කතා කරලා. right. then මෙන්න මෙතන තියෙන prepositions ටික ගත්තාම අපි බලමු එකින් එකට අරගෙන දැන් ඔයාලට පේනවා මෙතන aeroplane එකක්. හැමෝම mic on කරගන්න. aeroplane එකක් තියෙනවා. mic on කරගන්න. හරි mic එක on කරගෙන මට කියන්න
මේ clouds තියෙන්නේ aeroplane එකට උඩින්ද යටින්ද කියලා කියන්නේ. ඒක විතරයි සිංහලෙන් කියන්නේ උඩින්ද යටින්ද තියෙන්නේ. clouds තියෙන්නේ aeroplane එකට උඩින්ද යටින්ද කියලා ඇහුවේ. යටින්. යටින් නම් යට කියන වචනෙට මොකද්ද කියන්නේ? යට කියන්නේ මොකද්ද? below. උඩින් නම් මොකද්ද කියන්නේ? උඩින් නම් above. Very good. Above. Right. එහෙනම් ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ පුතාලට පේනවද මේ? laser line laser point එක පේනව නේද? මෙන්න මේ clouds තියෙන්නේ මේ කියන aeroplane එකට වඩා පහළින් below. හරි. මේ බලන්න. මෙතන මල්ලි නංගි නැත්නම් අයියයි අක්කයි අයියයි නංගි මල්ලි අක්කයි මොකක් හරි ගමන්නේ කවුරු හරි ගමන්නේ දැන් මේගොල්ලෝ ඉන්නේ එක්කෙනෙක් ළඟ එක්කෙනෙක් නේද ඒතර අපිට ළඟ ඉන්නකොට නිය කියලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් පුතේ තව වචනයක් next to කියලා මොකද්ද වචනේ කියන්නේ අයියෙන් next to right ඔයාලට දැන් ඊළඟ පින්තූරේ පේනවද crow කෙනෙක් කුරුල්ලෙක් ඉන්න බර්ඩ් කෙනෙක් පේනවනේ මෙයා වලාකුළු වලට උඩින් පියාඹන කෙනෙක් උඩින් යනවා නම් මොකද්ද කියන්නේ උඩින් නම් මොකද්ද කියන්නේ above කියලා කියන්නේ ඊට පස්සේ ඔයාලට පේනවද මෙන්න මෙතන මේ කිරි බෝතලෙන් කෝප්පෙට කිරි දානවා පේනවද යමක් ඇතුළට යමක් තුලට දානවට කියන්නේ into කියලා මොකද යනුක කියන්නේ into කියලා කියන්නේ into හරිද සෙනු කියන්නේ නේද into කියලා කියන්නේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන පිරිමි ළමයෙක් ඉන්නවා මේ ළමයෙක් ඉහළට යනවා වසන්ත පුතා එක තැනක ඉඳගෙන වැඩේට සෙට් වෙන්න හරිද right මේකට කියන්නේ අපි climb up slide මේ අපි කියන lessල යනවා මෙන්න පුතේ ඕගොල්ලෝ සමානලාට කරනවා මේ lessල යනවා මේ sliding වෙනවනේ sliding down මෙන්න මේ පූසයි බල්ලයි පුතේ next to near නැත්නම් next to කියලා කියනවා right ඊට පස්සේ අවසාන වශයෙන් මෙන්න මේ sheep බැටළුවා වැටට උඩින් පනිනවා. ඒකට අපි කියන්නේ over කියලා. අපි බලමු පුතේ එකින් එකට right ගන්න. Look at the above pictures and complete the sentences. ලෑස්තිද fill කරන්න? Yes. හරි. ලෑස්තිද right. හරි. දැන් මට කියන්න. The aeroplane is flying. දැන් අපි කතා කරා. කියන්න වචනේ. above නේ ආයතන over the clouds කියලා ගන්න වෙන. over. හරි මේක කට් වුණාම ආපහු ඔයගොල්ලෝ මේ හරහාම ජොයින් වෙන්න over the clouds Somali is standing next to her brother the eagle is flying over the mountain අතන හිටියේ bird කෙනෙක් විදිහට eagle ඈ some milk is being poured මොකද පුතේ එන්නේ poured into the glass very good into the glass Rohan is climbing උඩට නගිනවට මොකද්ද කිව්වේ ටක් ගාලා කියන්නේ up Meena is sliding පහළට ලිස්සල යනවට මොකද්ද කිව්වේ down the cat is sitting near the door the sheep is jumping over the fence answers ටික දාගන්න හරිද ඔය රමිතු හෙලවෙන්නේ නැතු එක විදියකට ඉන්න complete කරගන්න right හරිද complete කරාද did you complete all Yes. very good right හරි අපි දැන් මීටින් එක ඉවර වුණොත් නැවත සම්බන්ධ වෙන්න මේ link එක හරහාම හොඳයි දැන් දුවේ පුතේ ඔයාලට ලස්සන පින්තූරයක් පේනවද බලන්න ලස්සන පින්තූරයක් පේනවා ඔයාලට මාව පේන්නත් ඕනේද නැත්තම් ওই විදියට ඕකේද මම ඉන්නවා ළඟ මම මාව පේනක චුට්ටක් අයින් කරා එතකොට දාන්න මාව පොඩ්ඩක් නේ බබාලට බලන්න right මම ඉන්නවා මෙතන I am here okay all the time I am here දැන් අපි ශනිකව මේකෙන් බෝඩ් එකට මාරවන්න තමයි මම නැත්තේ මොකද ඔයාලට
බෝඩ් එක කෙලින්ම බලන්න ඕනේ වුණාම චේන්ජ් වෙන බෝඩ් එකට. රයිට්. දැක්කද? හරිනේ. දැන් එතකොට මම ළඟ ඉන්නවා මෙතන බෝඩ් එකේ. හොඳේ. හරිද රමිතු? නැත්තම් බලයි සර් නෑනේ බෝඩ් එක විතරනේ පේන්නේ කියලා. නෑ මේක ඔයාලට වෙනම විදියකට අපි හදලා තියෙන්නේ. මොකද? ඔයාව ඔන්න මට පැත්තකින් පේන්න දාන්නත් පුළුවන්. මාව පැත්තකින් පේන්න දාන්න. යටින්. රයිට්. දැන් පැහැදිලි? සර් ඉන්නවා ළඟ හරිද? කොහමද හොඳ? බෝඩ් එක විතරක් පේුණාම ඇතිද මාත් ඉන්න ඕනේද? මොකක්ද ඕනේ? මාව පොඩ්ඩක් මම අයින් කරේ ඔයාලට ක්ලියර්ලි ෆුලි බෝඩ් එකම පේන නිසා. ඉමන් මේ යටින් මාව චුට්ටක් අයින් කරන්න කමක්. ඔයාලට තනිකරම බෝඩ් එක විතරක් පේන්න මම හදන්නම්. හේතුව එතකොට ඔයාලට තාම පැහැදිලිව පාඩමේ රෙකෝඩින් එක බලන්න පුළුවන් වෙන නිසා. රයිට්. හරි. එහෙනම් යනුක මහත්මයා අපි යනවා ඉදිරියට. යුහස් සම්බන්ධලා හිටියා නේද? යුහස් නැද්ද? ඉන්නව නේද යුහස්? හරි හරි. රයිට්. හරි. Describe the picture using the words given below. ඔන්න පුතේ වචන ටිකක් තියෙනවා මගේ දුවලා පුතාලට. වචන ටිකක් තියෙනවා. මොනවද මේ වචන ටික කියලා අපි බලමු. මේ වචන ටිකේ තේරුම් දන්න ඒවා කියන්න ඕනේ කෑ ගාලා. නිය කියන්නේ මොකක්ද? ළඟ. නිය කියන්නේ ළඟ. very good. ඊට පස්සේ into කියන්නේ යමක් ඇතුළට තුලට කියන අදහස. හරි මන් දන්නේ. right. ඊළඟට up කියන්නේ මොකක්ද? මෙන්න තියෙනවා තුන්වෙනි වචනේ up කියන්නේ මොකක්ද? උඩ ඉහළට. උඩට ඉහළට. උඩට ඉහළට. right very good. ඊට පස්සේ තියෙනවා down කියලා වචනයක්. down මොකද්ද තියෙන්නේ? down කියලා වචනයක් තියෙනවා. ඔව් නේද? down කියන්නේ උඩට නෙමෙයි පහළට නේ. down කියන්නේ උඩට නෙමෙයිද? උඩට කියන්නේ up නේ. down කියන්නේ පහළට. right හොඳයි. over කියන්නේ උඩින්. over කියන්නේ මොකද්ද? උඩින්. below කියන්නේ යටි. below කියන්නේ පහළ. ලියන්න. හයි. right. පහලින් next to කියන්නේ මොකද්ද පුතේ? next to කියන්නේ ළඟ. අසලම කියන එක. එහා පැත්තේ අසල ළඟ. above කියන්නේ උඩින්. above කියන්නේ මොකද්ද? උඩින්. right උඩින්. right. let's see අපි බලමු එහෙනම් වාක්‍යයක් කියමු බලන්න පළවෙනි වාක්‍ය මේක දිහා බලලා. ඔන්න අපිට එනවා වාක්‍ය කීපයක්. right බලන්න තියෙන වාක්‍ය ටික. the ලියන්න එපා ඉස්සලම කියවන්න පළවෙනි වාක්‍ය. the boy is climbing up the tree. හරිද බලන්න? the boy is climbing up the tree. මේ කොල්ලා ගහට නගිනවලු. ඇත්තද? මේ තියෙන්නේ මෙන්න ඉන්නවා මේ කොල්ලා. මෙන්න climbing up the tree. right. the dog is jumping over the fence. මෙන්න පුතේ මෙන්න ඉන්නවා බල්ලා. මෙන්න මෙයා පනිනවා වැටට උඩින්. පසු පැටියා පස්සෙන් එලවගෙන මෙන්න වැටට උඩින් පනිනවා. එහෙනම් jumping over the fence. ඊළඟට the girl is sitting next to the other girl. මේ බලන්න. එක ගෑල් ළමෙක් ඉන්නවා. ඒ ගෑල් ළමයා අනිත් ගෑල් ළමයා ළඟම ඉඳගෙන ඉන්නව නේද? The girl is sitting next to the other girl. The frog is jumping into the pond. ඔන්න frog ගෙම්බෙක් මේ මෙන්න ගෙම්බා පනිනවා කොහෙටද? පොකුණට පනිනවා. jumping into the fish are swimming below the lily pads. පුතේ මේ තියෙන lily pads. ඒවා යටින් මෙන්න පීනනවා. The bench is near the temple tree. The bench is near the temple tree. The bench is near the temple tree කියලා කියන්නේ මොකද්ද? කොහොමද මේ තියෙන්නේ bench එක පුටුව. temple tree කියලා කියන්නේ මොකද්ද? අරලියා ගස ළඟ තියෙනවා right. හරි.
right ඔයාලා worksheet එකේ ඔය ටික ලියා ගන්න ටක් ගාලා හරිද පුතේ right ඉක්මනට ලියා ගන්න පහන්න නැතුව ලියාගත්තද ලියාගෙන ඉවරද වේගෙන් ලියමු right මෙහෙම කරන්න පුතේ හෝ පොඩකින් පුතේ stop writing බලන්න ලියන්න වෙලා යනවනේ right ඉන්න අපි පාඩම කරන් යන් සුපුරුදු විදිහට උත්තර ටික ගෙවුවට පස්සේ ලියමු එහෙම හොඳයි නේද දැන් ඕක දිහා බලාගෙන ලියන්න ගියාම චුට්ටි වෙලාවක් යනවනේ අපි ඒ වෙලාව ඉතුරු කරගමු දරුවෝ yes read the sentences given below to your friend look your friend should draw the pictures in the given box දැන් ඔන්න ඔයාගේ යාළුවට මේ දිහා බලාගෙන පින්තූර ටිකක් අඳින්න තියෙනවා ඉතින් අපිට දැන් ඔයාට අපි මේක ක්‍රියාකාරකමක් විදිහට කරන්න යන්නේ දැන් ගන්න හැමෝම තමන්ගේ පොත ඔන්න ක්‍රියාකාරකමක් විදිහට කරන්න යන්නේ හරි ගන්න කොලයක් ගන්න නැත්නම් ඇක්ටිවිටි ෂීට් එකේ තියෙනව නේද right කොලයක් ගන්න පෙන්සිල් එකක් ගන්න කටුවට අඳින්න දැන් කටුවට ස්කෙච් එකක් වගේ ටක් ටක් ගාලා මං කියන ටික අඳින්න ඕනේ හරිද රෙඩි ලෑස්තිද කටුවට අඳින්නේ ලස්සනට අඳින්නේ නැහැ වෙලා යනවා ලෑස්තිද Yes, sir. හරි ඔන්න මුලින්ම මං කියන එක අඳින්න ඕගොල්ලෝ බලන්න එපා ඔන්න මුලින්ම first draw a house first draw a house කටු සටහනක් වගේ අඳින්න වේගෙන් right now draw a well near the house now draw a well near the house well කියන්නේ මොකද්ද well ලින්ද දැන් මුලින්ම ගයක් අඳිනවා ඊළඟ ගේ ගාව මොකද අඳින්නේ ඔය ලින්දක් අඳිනවා right බලමු right මෙන්න මෙහෙම චිත්‍ර දෙක අදපොයාත උස්සන පළවෙනි කොටුවේ මෙහෙමයි දැන් ලස්සනනේ දැන් පුතේ නිකමට හිතන්නකො මට මේක ඔයාලත් එක්ක මේ වැඩේ මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැ නේ මේ ක්ලාස් එකේ දිනේ එහෙම අඳින්න හම්බෙන්නේ නැහැ දැන් ඔන්න ලේසියෙන් ඔන්න ඔයගලන්ට ලස්සනට වැටෙනවා මේ පින්තූරේ නේ රයිට් හරි අපි යමුද ඊළඟ එකට ලෑස්තිද හරි මුලින්ම අහගෙන ඉන්න මං කියන එක ඊට පස්සේ අන්දර පස්සේ මම පින්තූරේ දාන්න ready are you ready Yes, sir. ඔන්න අහගෙන ඉන්න Yes, sir. draw a 2-story building label it hospital then draw another small building next to it label it pharmacy නවත කියන්නම් draw 2-story story කියන්නේ තට්ටු එහෙනම් 2-story කියන්නේ තට්ටු දෙකේ draw a 2-story building label it ඒක නම් කරන්න hospital draw another small building next to it label it pharmacy බලමු ටක් ගාලා අඳිමු හරි ලෑස්තිද ඔන්න මම දැන් පෙන්නන්න යන්නේ ready බලමු මෙන්න මෙහෙම එකක් දැන්ද කියලා වේගෙන් wow බලන්න තට්ටු දෙකේ බිල්ඩින් එකක් හදිනවා ඒකට hospital කියලා නම් වෙනවා ළඟ තියෙනවා තනි තට්ටු එකක් ඒක pharmacy කොහොමද මේක අඳපුවා නියමයි right ඊළඟ එක ලෑස්තිද අඳින්න ready right අඳිමු ඔන්න අඳිනවා පටන් ගන්නවා okay draw a table now draw a light bulb hanging above it draw a table now draw a light bulb hanging above it ලෑස්තිද ඊළඟට මොකක්ද ආවේ කියලා අපි බලමු ඔන්න එන්න ඕනි මෙන්න මේව පින්තූරයක් draw table කියන්නේ මේසයක් අදිනවා මේසෙට උඩින් බල්බ් එකක් තියෙනවා ඇඳලා නම් පයා දිනු නියමයි very good fourth one draw a fish tank draw 2 fish in the water draw a fish tank draw a fish tank draw 2 fish in the water වතුරේ
හරි. යනකො පුතා අපි බලමු දෙන උත්තරේ. ඇඳිලාද කියලා හරියට. ඔන්නෝම තමයි එන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක draw some steps. Steps කියන්නේ පඩි. Now draw a ball bouncing down the step. Bouncing down the step. Draw some steps. පඩි පෙළ කීපයක් අඳින්න ඕනි. මෙන්න මේ වගේ පින්තූරයක් තමයි ඒකට එන්න ඕනි. කටුවට අඳින්න හොඳට අඳින්න එපා. පස්සේ අඳිමු උත්තරේ ඊළඟ එක. Draw a coconut tree. Now draw a snake slithering up the tree. බලන්න මෙන්න මෙහෙම එකක්. slithering up. ගහ දිගේ සර්පයෙක් යනවා. පොල් කඩන්න යනවා දන්නේ නේද පුතේ? හරි. එහෙනම් අපි ඊළඟ එකට යන්න. The greatest artist reading. Right. ඔය ටික පස්සේ අඳින්න මම උත්තර ටික වලස්. The greatest artist. හරි මම පාඩම කියවන්නම් හොඳට අහගෙන ඉන්න. ඕගොල්ලොත් කියවන්න මාත් එක්කම. Once upon a time එකවමත් එක කාලයක in ancient China පෞරාණික පුරාණ චීනයේ there lived a very talented artist. ගොඩක් දක්ෂ ආටිස්ට් කෙනෙක් ජීවත් වුණා. Everybody admired and praised his painting. හැම කෙනෙක්ම එයා අගය කළා, එයාව admired and praised අගය කරා, වර්ණනා කළා his painting, එයාගේ චිත්‍ර. Little by little, ටිකෙන් ටික the artist became very proud of his skill. මේ කලාකරුවා, මේ චිත්‍ර ශිල්පියා ගොඩක් ආඩම්බරයටපත් වුණා එයාගේ හැකියාව ගැන. He began to think that he was the best artist in the whole world. එයා හිතන්න ගත්තා එයා තමයි ලෝකේ හොඳම ආටිස්ට් කියලා. හොඳම කලාකරුවා චිත්‍ර ශිල්පියා කියලා. මෙයා කියන දවසක් I have learned everything about painting. I have learned. මම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන painting ගැන. There's nothing and anybody can teach me. There's nothing anybody can teach me. කාටවත් උගන්වන්න පුළුවන් දෙයක් නෑ මට නම්. He often boasted. එයා නිතරම නිකන් අර පුරාජේරු කියුවා. boasted කියන්නේ තමන් ගැන පුරාජේරුව කියවන්න ගත්තා. මොකද උනේ බලන්න. අවශ්‍ය පද ලියා ගන්න. One day එක දවසක් the emperor 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 කියලා කියන්නේ අධිරාජ්‍යයා wanted to get his portrait painted. එයාට එයාගේ උඩුකය ඡායාරූපයක් ඇඳ ගන්න ඕනේ වුණා. So he ordered all the artists in the country to bring their finest painting to the palace. ඉතින් මෙයා ඕඩර් කරා මේ කියන්නේ ඒ රටේ හිටපු සියලුම කලාකරුවන්ට එයාගේ හොඳම පේන්ටින් එක ගේන්න කියලා. The artist was very happy. කලාකරුවට මාර සතුටුයි. He was sure that he would be chosen draw the emperor's picture. දන්නවා. ඔන්න දැන් මොකද උනේ පුතේ? මොකද උනේ? හොඳට බලන්න. The artist was very happy. කලාකාරයාට පුදුම සතුටක් ආවා. He was sure that එයා හිතුවා එයා තමයි තෝරගන්නේ මේ පින්තූරය අඳින්න කියලා. At the palace මේ palace එකේදී පුතේ මෙහෙම දීද්දි ඔයාලට මේ ස්ක්‍රීන් එක පේනවද? මම කියවන එක පේනවද සුදු පාට නිසා? ගමික. දැන් මම කිව්වොත් එimhe at the palace the artist was asked to meet කියලා කිව්වම පේනවද? Right. හරි. දැන් මම මේ බෝඩ් එක විතරක් ගන්න. මෙහෙම තියෙද්දි ක්ලියර්ද? එතකොට ක්ලියර්. එතකොට ඔයාලට අවධානය එනවද මම කියවන්නේ කොතනද කියලා? දැන් මෙහෙම මේ මවුස් පොයින්ට් එක ගියාම ක්ලියර් පේනවද? එහෙම ඕකේ නේද? අර එහෙම වඩා මෙහෙම නේද ක්ලියර්? හරි. මවුස් පොයින්ට් එක දිහා නම් බලාගෙන මේ ඔයාලා අවධානයෙන් කියවන්න. At the palace කියලා කියන්නේ රජමාලිගාවේදී the artist was asked artist කිව්වා to meet the emperor's chief minister.
ප්‍රධාන ඇමතිව හම්බෙන්න කිව්වා චීෆ් මිනිස්ටර්. දැන් අද කාලේ වගේ නැත නේද? ජනාධිපතිතුමා එකපාර හම්බෙන්න බෑනේ. ඇමතිලා හරහා යන්න ඕනේ. ඔන්න මෙයා කියනවා I have heard about your paintings. ඔන්න ඇමති කියනවා මම ඔයාගේ I have heard ඔයාගේ painting ගැන අහලා තිනවා. They are famous. ඒවා හරිම ජනප්‍රියයි. The minister said ඇමති කිව්වා. But I think you have a lot to learn. මට හිතෙනවා ඔයාට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. The minister asked him to go to the Lee River and Lee River මේ river කියන මේ ගංගාවට ගිහිල්ලා meet the greatest artists in the whole world. ලෝකේ ඉන්න greatest විශිෂ්ටතම ආටිස්ට් හම්බෙන්න කියලා කිව්වා. She has painted many fine pictures. ඇය ඇඳලා තියෙනවා ගොඩාක් ලස්සන පින්තූර. Learn something from her. ඇගෙන් යමක් ඉගෙන ගන්න කියලා කිව්වා. ඔන්න දැන් ඔන්න කිව්වා ඉගෙන ගන්න කියලා. බෝසත් මොකද බෝපත් නිදිමතද? වොෂ් කරන් එන්න ෆේස් එක ඕන නම් ගිහලා. පොඩි බ්‍රේක් එකක් ඕනේද? චූටි එකක්. මම මේ කොටස කියවලා ඉවරලා පොඩි බ්‍රේක් එකක් ගමු. නිදිමතේ ඉන්න එපා. The artist was disappointed. දැන් ආටිස්ට් පුතේ disappoint වුණා. යාට අධෛර්යයටපත් වුණා සහ තරහ ගියා. Why haven't I heard anything about such an artist? මම අහලා නැහැනේ මේ වගේ ආටිස්ට් කෙනෙක් ගැන. He wondered. එයා පුදුමයටපත් වුණා. But he was also curious. Curious කියලා කියන්නේ කුතුහලයෙන් යුතුව මේ about the artist. මේ කලාකරුවා ගැන එයා කුතුහලයටපත් වුණා. He traveled to the banks of the Lee River and asked the villagers about the famous artist. එයා ඔන්න ඔය කියන තැනට ගමන් කරලා මේ කියන ජනප්‍රිය කලාකාරිය ගැන ඇහුවා. They smiled and pointed at the river. ඒගොල්ලෝ hina වෙලා අර ගංගාව පෙන්නුවා. The artist hired a boat and started his voyage. මේ කලාකරුවා හයර් එකට ගත්ත බෝට්ටුවක්. දැන් අපි ගන්න පික්මී කියයි ඔය ඌබර් කියයි නැත්නම් ටුක් දාගෙන ඔය මීටර් එකක් හරි දාගෙන යනවනේ. මෙයා බෝට් එකක් තමයි ගත්තේ. ගඟකන යන්න තියෙන්නේ. එයාගේ voyage එක ගමන අපි කියන මුහුදු ගමන sea voyage කියලා කියනවා. එහෙනම් මෙතන යාත්‍රා කිරීම පටන් ගත්ත voyage. As the boat moved, boat යනවත් එක්කම the artist was amazed by the natural beauty of the surrounding. මේ වටේ තියෙන සුන්දරත්වය දැකලා මෙයා පුදුමයටපත් වුණා. The leaves of the trees glittered green and gold. Trees ගස්වල කොළ පාටට රන්වන් පායට බබලනවා. Beautiful mountains were reflected in the clear water. අර පිරිසිදු වතුරේ ලස්සන කඳු යායේ ප්‍රතිරූපය වැටලා තියෙනවා. මේ තියෙන පින්තූරේ දිහා බලන්න අර තියෙන කඳු යාය වතුරේ වැටිලා ලස්සනයි. White clouds covered the mountain tops. කඳු කරේ මුදුන වට වෙලා තියෙනවා වලාකුළු වලින්. I have never seen anything as beautiful as this. මම මේ වගේ එකක් දැකලාම නැහැනේ. The artist thought. artist හිතුවා. Have I ever painted such a beautiful picture? මම කවදාරි මේ වගේ පින්තූරයක් ඇඳලා තියෙනවද? He asked himself. ඔහුගෙන් ඇහුවා එයා. He felt ashamed. එයාට ලැජ්ජා හිතුණා. Thinking that he knew everything about art. එයා කලාව ගැන ඔක්කොම දන්නවා කියලා නිකන් හිටිය එයාට ලැජ්ජා හිතුණා. He realized that he finally met the greatest artist of all, Mother Nature. එයාට අවසානට සතුටු හිතුණා මව ගැන. එයා Mother Nature. එයා සබාදම් මාතාව මුණ ගැහුණානේ පුතා. නේද? එයා තමයි සබාදම් මව තමයි වටිනම එහෙම නැත්නම් ලස්සනම greatest ඉහළම දක්ෂතම කලාකරුවා කියලා කියන්නේ. මේක චයිනීස් ෆේබල් එකකින් උපමා කතාවකින් තමයි අරන් තියෙන්නේ. right. අපි දැන් මේකේ උත්තර වලට යමු. ඊට කලින් චූටි කෙටි විවේකයක් අරන් ඉන්න ගිහිල්ලා ඩක් ගන්න. අපි ප්‍රශ්න වලට උත්තර හොයමු. ඔහොම මියුට් කරලා ගිහිල්ලා එන්න ඩක් ගාලා. විනාඩි 2කින් විතර වතුර ටිකක් බීලා ඩක් ගාලා කියලා. right. හරි අපි බලමු එහෙමනම්. දොළ පුතාලා වලට පේනවද මෙතන? කොළය මෙතන කොළ වෙලා. හරිද? කොළය මොකද්ද වෙලා තියෙන්නේ? කොළ වෙලා. මෙතන loaf of bread කියන්නේ පාන් රාත්තල. මේක loaves of bread වෙලා.
හරිද? දැන් අපි බලමු ඒක වචන පදයක් බහුවචන නාම පදයක් බහුවචන කරගන්න විදි තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක වචන නාම පදයක් අගට s එකතු කරලා බහුවචනය හදනවා. උදාහරණය ස්කූල් කියන එක ස්කූල්ස් වෙලා තියෙනවා. හරි එහෙම ඒවා ටිකක් කියමු බලන්න. දැන් කියන්නේ book කියන එකට මොකද වෙන්නේ? books වෙනවා. house houses. pen pens. එහෙම අපිට s දාලා බහුවචන හදා ගන්න පුළුවන්. තව જાතියක් තියෙනවා y අකුරෙන් අවසන් වෙන නාම පද. y අකුරෙන් අවසන් වෙනවා නම් singular nouns ending with consonant y should be pluralized by adding ies. ies දාලා තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ y අකුරෙන් අවසන් වෙනවා නම් ඊට පෙර a e i o u නැත්තම් අපි y කපලා ies දානවා කියන එකයි මේ කියන්නේ. හදිස්සි හරි වවල් අකුරක් තිබුණොත් a e i o u කියලා අපි කෙලින්ම y අකුරට පස්සේ s එකක් දාලා බහුවචනය හදනවා. හරිද? උදාහරණේ toy toys. ඊළඟට තව එකක් තමයි මේ loaf of එක loaves of එච්ච විදිහ. ඒ තමයි දැන් බලන්න මෙතන මෙතන වලට පේනවා දැන් දුවේ මේ විදිහට loaves උනා. ඒ වගේ තමයි f අකුරෙන් අවසන් වෙනවා නම් f හෝ f ඉවත් කරලා ves දානවා. හරිද? හරි. බලමු මේ ටික ෆිල් කරමු බලන්න. ෆිල් කරමු බලන්න විනාඩියක් අරගෙන ඉක්මන් කරලා. සම්පූර්ණ බෝඩ් එකම දාන්න. හරි. දැන් ඕකේ ඒක වචනද බහුවචනද කියලා හරියට බලන්න ඕනේ. half. Don't eat the whole apple. Give me a මොකද්ද life the shelf the handkerchief leaf wolf loaf knife half. මට දෙන්න ඕනේ මොකද්ද? give me a මට භාගයක් දෙන්න half නේද? half HLF half. house කියන්නේ නැහැ ඒක. half. all the in the library are filled with books. shelves වෙනවා එතකොට. අයියේ සියලුම රාක්ක. I heard some howling in the jungle. කැලේ හූ කියන්නේ කවුද පුතේ? wolf කියලා කියන්නේ wolves කියලා එන්නවා. ඒතර plural එක wolves. Mothers light 3 of bread to make sandwiches. 3 මොනවද? loaves of bread. loaves. The young leaves of nut tree are red. ඊට පස්සේ present perfect tense, right? present perfect tense කියන එක අපි වෙනමම grammar පාඩමක් ගන්න. grammar පාඩමක් විදිහට කරන්නට ඕනි present perfect tense කියන එක. ඒකින් අපි අද දවසේ දැන් පැය එකමාරක විතර ආසන්න කාලයක් කරපු නිසා අපි සාමාන්‍ය grammar lesson එක කොහොමත් වෙනමම පාඩමක් විදිහට මම ඔයගලන්ට කරනවා. ඒතර ඒක වෙනම පාඩමක් විදිහට කරලා group එකට add කරනවා. අපේ LMS එකට දානවා. LMS එකට දැම්මම ඔයා ඒක බලලා හරියට ඒ grammar worksheet ටික complete කරන්න ඕනි. ඒක තමයි අපි සාමාන්‍ය procedure එක වෙන්නේ. ඒතර අපි grammar පාඩමක් වෙනම යනවා. ඊළඟට paper discussion එක වෙනම කරනවා. papers discuss කරන එක ඊට අමතරව මේ වගේ lessons කරන එක වෙනම කරනවා. එතකොට අපේ class එකේ කොටස් කීපයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අර කලින්ට වඩා පැය ගණන වැඩි වෙයි. ඔයාට වැඩිපුර දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබෙයි. මේ විදිහට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. right? හරි. එතකොට අදට අපි අවසන් කරන්න හදන්නේ